මං ඔයාලට කියලා දෙන්න යන්නේ පිටරට වැඩ කරන ඔයා කොහොමද ලංකාවෙන් සල්ලි දීලා ඉඩමක් ගන්න කියලා. දැන් වර්තමානයේදී අනිවාර්යයෙන්ම ඉඩමක් මිලදී ගන්නකොට ගැනුම්කරුත් විකුණුම්කරුත් දෙන්නම ඉඳලා දෙන්නම ඇඟිලි සලකුණු තියලා දෙන්නම අත්සන් කරලා දෙන්නගෙම પાස්පෝර්ට් සයිස් ඡායාරූප කියන ෆොටෝසුත් අලවන්න ඕනේ. ඒක තමයි නීතිය. ඒතර කොහොමද දැන් රටේ ඉන්න ඔයා එන්නේ නැතුව අත්සන් කරන්නේ? රටේ ඉන්න ඔයාලට මේකට විකල්පයක් තියෙනවා. ඔයගොල්ලොන්ට එන්නේ නැතුව මේක කරගන්න පුළුවන් power of attorney එකක් මගින්. කියන්නේ ඇටෝනි බලපත්‍රයක් ලබා දෙන. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඔයාගේ ඥාතියෙකුට. ඒ කියන්නේ අපි කියමු ඔයාගේ භාර්යාවට power of attorney එකක් ලබා දෙනවා. සහෝදරයට නැත්නම් දෙමව්පියන්ට power of attorney එකක් ලබා දෙනවා. මේ අහවල් ඉඩම මං වෙනුවෙන් මිලදී ගන්න. හැබැයි මේ power of attorney එක කොහොමද හදාගන්නේ? රටේ ඉන්න ඔයා කරන්න ඕන. ඔයා කවුද power of attorney එකට පත් කරන්නේ? ඒ කියන්නේ power of attorney එකට පත් කරන එක්කෙනා power of attorney එකට පත් කරන එක්කෙනාගේ නම, එයාගේ ලංකාවේ ලිපිනය, කරන්න ඕන කාර්යය මොකක්ද කියලා ලංකාවේ ඉන්න නීතිඥවරයාට දැනුම් දෙන්න ඕන. ඒක ඔයාගේ නම, ඔයාගේ ලංකාවේ ලිපිනය, ඔයාගේ විදේශ ලිපිනය, ඔයාගේ પાස්පෝර්ට් එකේ අංකය, ඔයාගේ ලංකාවේ ඉන්න ලෝයර්ට දැනුම් දීලා කියන්න ඕන power of attorney එකක් හදන්න මේ අහවල් ඉඩමක් මම මිඩමක් මිලදී ගන්නවා. ඒකට මෙන්න මේ තැනත්තාට බලය ලබා දෙන්න කියලා. එතකොට නීතිඥවරයා ඔයාගේ ලෝයර් ලංකාවේ ඉන්න ලෝයර් power of attorney එකක් හදපුවාම ඒක ඔයා ඉන්න රටට ඒක ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගත්තට පස්සේ ඔයාට පුළුවන් කොන්සල් කාර්යාලය වගේ රටේ තියෙන තානාපති කාර්යාලයේ අදාළ නිලධාරියෙක් ඉදිරියේ තව සාක්ෂිකරුවන් දෙදෙනෙක් එක්ක එහෙමත් නැත්නම් ඒ රටේ බලයලත් නීතිඥවරයෙක් ඉදිරියේ තව සාක්ෂිකරුවන් දෙදෙනෙක් සමග අත්සන් කරලා ඒ ඇටර්නි බලපත්‍රය ලංකාවට යවනවා. ඒතර ලංකාවේදී නීතිඥවරයා ඒකත් ලෑන්ඩ් රෙජිස්ටර් එකේ ලියාපදිංචි කරලා අර ඔයා පත් කරපු එක්කෙනාට බලය දෙනවා. ඔයා වෙනුවෙන් අර ඉඩම මිලදී ගන්න. ඔයා මිලදී ගත්තා සමානයි. කිසිම සැකයක් තියාගන්න එපා. ඒක ඔයා මිලදී ගත්තා සමානම ක්‍රියාවලියක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මේ ඇටර්නි බලපත්‍රය මගින් ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ඉඩමක් මිලදී ගන්න. රාජකාරි ගොඩක් කරන්න පත් කරන්නත් පුළුවන්. කියන්නේ ඔයා වෙනුවෙන් ඉඩමක් මිලදී ගන්න, ඔයාගේ ඉඩම විකුණන්න, ඔයාගේ ව්‍යාපාර ලංකාවේ තියෙන පාලනය කරන්න, ඔයාගේ බැංකු කටයුතු කරන්න, ඔයා වෙනුවෙන් නඩුවලට පෙනීන්නත් ඔයාට ලංකාවෙන් ඔයාට කෙනෙක් පත් කරගන්න පුළුවන්. ඒ අහවල් කාර්යයන් ගොඩකටත් ඇටර්නි බලපත්‍රයක් දෙන්න පුළුවන්. එක කාර්යයක් කරන්නත් ඇටර්නි බලපත්‍රය. දැන් මෙතෙන්දී ඔයා දෙන්නේ ඔයාගේ ඉඩම මිලදී ගන්න කියන එක තමයි මම. ඒ අනුව ඔයාට පුළුවන් ලස්සනට ඉඩමක් පහසුවෙන් ඒ රටේ ඔයා වැඩ කරන ගමන් ලංකාවේ ඔයා වෙනුවෙන් කෙනෙක් පත් කරලා ඉඩමක් මිලදී අරගෙන අනාගතයේදී ඔයාට ලස්සන ක්‍රියාවක් හදාගෙන මම මේ කියන විදියට කටයුතු කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව අනාගතේ සතුටින් ඉන්න පුළුවන්.